සමහර පිරුෂයන්ගේ එනවා රිපෝට් එක ගත්තාම ධාතු ඇත්තෙම නැහැ. ඒ කියන්නේ බිඳුවයි. ඒක වෙලාවට සමහරට පුළුවන් මොනවා නෙවෙයි ධාතු නිෂ්පාදනය කරන තැන ඉඳලා ධාතු එළියෙන් තැන දක්වා මම බ්ලොක් එකක් තියෙන්න පුළුවන්. ඒකට තියෙනවා වෙන පරීක්ෂණ කරන්න. ඒකම සමහර කට්ටියට ගොඩක් කරනොත් අපි පරීක්ෂා කරනවා තාත්තටම හරි ඥාන වල ගැටලුවක් හින්දාද මේ ධාතු ප්‍රමාණය අඩු වුණේ කියලා. එහෙම නැතුව ඒක උෂ්ණ කෝෂවල මොනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න විශේෂයෙන්ම වෙරිකෝස් වේන්ස් එන්න පුළුවන් උෂ්ණ කෝෂෙත්. ඒතර ඒක ඒවත් තියෙනවද කියලා ස්කෑන් පරීක්ෂාවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේ මූලික පරීක්ෂණ කීපයක් කරලා අපිට තහවුරු කරගන්න පුළුවන් පුරුෂයාගේ මේ ධාතු වල හොඳ ඇති කියලා. වැදගත්ම දේ තමයි දැන් මේ පුරුෂයන්ගේ ධාතු ගොඩක් අඩු වුණොත් දැන් ලෝකේ මොකක්ද ලොකු ප්‍රතිකාර ක්‍රම අපිට නැහැ මේක ඉම්ප්‍රූව් කරන්න. කියන්නේ සිග්නිෆිකන්ට්ලි හොඳ විදිහට ඉම්ප්‍රූව් කරගන්න පොඩි ඉම්ප්‍රූව්මන්ට් කරගන්න පුළුවන්. හැබැයි ලොකුවටම ඒක ප්‍රතිකාරයක් කරලා මේ ධාතු ක්වොලිටි එක වැඩි කරගන්න තාම අවශ්‍යකතාවම බෙහෙතක් ලෝකේ නම් හරියට නිර්දේශ කරන්න නැහැ. පොඩි බෙහෙත් තියෙනවා. ඒවෙන් යම් තාක් දුරට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ හැබැයි ඒ ඉම්ප්‍රූව් කිරීමෙන් දරුවෙක් හැදෙයිද කියලා තාම තීරණය කරන්න බෑ.